හලෙලූයා හැම දිනාටම ප්‍රීතිමත් උදෑසනක් වේවා කියන අතර අද දවසේත් අපි සූදානම් වුණාසේගේ වචනය මෙනෙහි කරන පිණිස හලෙලූයා. ඉතින් අද දවසේ මම කැමතියි බෙදා ගන්න ගීතාවලිය 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. එතන කියනවා නුමුස් ස්වාමිනී ඔබ මා අවට පලිහද්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක. හලෙලූයා. ඉතින් මෙතන දාවිද් රයිතුමා ස්වාමින් වහන්සේ තුල ධෛර්යවන්තව ඉන්න පිණිස තමයි මේ ප්‍රකාශ කරන්නේ. එයා දෙවියන් වහන්සේ ගැන දැක්ක දේ. හලෙලූයා. එයා කියන්නේ මොකද්ද? නුමුස් ස්වාමීන් වහන්සේ මගේ මාවට ඵලයක්. ඒ කියන්නේ මොකද්ද? මට රැකවරණයක්. එදා දාවිද රජතුමා දැක්ක දෙවියන් වහන්සේ තුල එයාට ලොකු රැකවරණයක් තියෙනවා. හලෙලූයා. ඒ නිසා තමයි මෙතන කියන්නේ මාවට පලිහද්ද මාගේ ගෞරවයද මාගේ හිසෝසවන්නද වනසේක. ඉතින් ඒ ගෞරවයත් ඒ වගේම තමයි මනුස්සාකාරව අපි මේ පොළොවේ ජීවත් වෙනකොට නොයෙක් අය ගෞරව කරනවා. ඒ ගෞරව අපි බලෙන් ගන්න අවශ්‍ය නැහැ. මොකද අපට අවශ්‍ය වන ගෞරවය ලැබෙන්නේ කාගෙන්ද? ස්වාමින් වහන්සේගෙන්. හලෙලූයා. එදා දාවිද් රජතුමා විදිහට පත් වුණාට පස්සේ ඌට රාජකීය ගෞරවයක් රජතුමකට අපි ගෞරව කරනවා. ඒ ගෞරවය හම්බ වුණේ එයාගේ හැකියාව මතද නැහැ. එයාව ස්වාමින් වහන්සේ ආලේප කරපු නිසා තමයි ඒ ගෞරවය යාට හම්බ වුණේ. හලෙලූයා. බලන්න එහෙනම් අද දවසෙත් අපේ ජීවිතේට අවශ්‍ය වන ගෞරවය තියෙන්නේ ස්වාමින් වහන්සේ තුළ විතරයි. අපේ හැකියාවෙන් අපේ බලයෙන් අපි මොන කුසලතා පෙන්නුවත් වැඩක් වෙන්නේ නැහැ. අපේ ජීවිතේට ගෞරවයක් එන්නේ නැහැ. අපේ ජීවිතේ ගෞරවයක් එන්නේ ස්වාමින් වහන්සේ තුළ විතරයි. ඒ වගේ මෙතන කියනවා මාගේ හිස ඔසවන්නාද වනසේක. එහෙනම් හිස ඔසවන්නේ කොහොමද? අපිට නිකම් මෙහෙම භෞතිකව බැලුවොත් හිස ඔසවන්න පුළුවන්. හැබැයි ඊට වඩා හිසක් ගැන තමයි මෙතන සඳහන් කරලා අපි ආත්මිකව අපේ හිස ඉහළට එහෙම නැත්නම් ආත්මික තලයෙන් තලයට අපි ගමන් කරන්න ඒ ස්වාමින් වහන්සේ පමණමයි. හලෙලූයා. අපිට අපේ හැකියාවෙන් අපි දේව වචනයෙන් ගැන ඉගෙන ගත්තයි කියලා අපිට අපේ හිස ඔසවන්න බෑ. මේතන භෞතික හිසට වඩා අපේ ආත්මික හිස ගැන තමයි සඳහන් කරන්නේ. අපි ආත්මිකව අපේ හිස එසවෙන්න ස්වාමින් වහන්සේ අපිට පෙරටුව ඉන්න අවශ්‍යයි. හලෙලුයා. මේ උදෑසනවා ශක්තිමත් වෙන්න අවශ්‍ය, ධෛර්යමත් වෙන්න අවශ්‍ය මේ වචනේ. මොකද උන්වහන්සේ යහපත දන්නව දෙවියන් වහන්සේ සිටින නිසා. හලෙලුයා. එහෙනම් ස්වාමින් වහන්සේ විතරමයි ඔයාගේ ජීවිතේ මගේ ජීවිතේ රැකවරණය. පලිය උන්වහන්සේ. අපේ ජීවිත අපේ හැකියාව අපිට කිසිවක් කරන්න බෑ. හලෙලුයා. නමුත් උන්වහන්සේ වාගේ මගේ රැකවරණය වෙලා සිටිනවා. එන අද දවසේ අපි උන්වහන්සේගේ සුරතේ යටත් වෙමු. සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ අද දවසේ මේ වචනේ නිසා ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේ අපේ ජීවිතේ රැකවරණය පලිය නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඒ වගේ අපේ ජීවිතේ ගෞරවයත් හිසෝසවන්නත් ඔබ වහන්සේ නිසා ස්තුතියි. මේ උදෑසන ස්වාමීනි අප ඔබගේ නිබර හස්තේ යටත් වෙනවා. නාසරී යේසුස් වහන්සේගේම උතුම් වූ බලවත් වූ නාමයෙන්. ආමෙන් ආමෙන්. හැම දිනාටම සුබ දවසක්. God bless you.